வணக்கம் අයිබෝවන් ළමයි අපි දැන් එනදු නන්බර්ගල් කියන පාඩම අපි බලලා තියෙන්නේ. කියන්නේ මේකෙන් කොටසක් බලලා තියෙනවා. එනදු නන්බර්ගල් කියන්නේ මේ ඔක්කොම අපි බැලුවා. ඒ වීඩියෝ වල බලලා ඇති. බලපු නැති අය ඉන්නවා නම් ඒ වීඩියෝ ටික මුලින්ම බලලා එන්න. අපි දැන් ඒ පාඩමේ දෙවෙනි කොටසකට යන්න යන්නේ. ඒ කියන්නේ අපි වීඩියෝ දෙවෙනි කොටසකට යන්න යන්නේ. ඒ කියන්නේ ළමයි ඒකෙදි අපි බලන්න තියෙන්නේ අර වඩමොழி எழுத்துக்கள் කියන එක. වඩමොழி எழுத்துக்கள் කියන ළමයි වෙන භාෂාවෙන් දෙමළ භාෂාවට ආපු අකුරු. ඒ කියන්නේ දෙමළ හෝඩියේ නැති ඒ වගේම දෙමළ භාෂාවේ දෙනට භාවිතා වෙන අකුරු. දැන් ඔබ දන්නවා ඔයාලා 6 වසරදී ඉගෙන ගත්ත එක තමයි කොහොමද දෙමළ භාෂාවේ අකුරු මුළු අකුරු 247ක් තියෙනවා. ඒ 247ෙම මේ අකුරු නැහැ. ඒ කියන්නේ දැන් අපි කතා කරන්න යන ඒ අර සංස්කෘත භාෂා හෝඩියේ තියෙන අකුරු නැහැ. ඒ වුණාට දෙනට ඒක අපි පාවිච්චි කරනවා. එහෙනම් ඒ දෙමළ භාෂාවේ නැති මේ අකුරු ටික අපි දැන් බලන්න යන්නේ. ඒකට ළමයි කියන්නේ මොකද්ද? සංස්කෘත භාෂා අකුරු කියලා. ඒ කියන්නේ වඩමොழி எழுத்துக்கள் කියලා කියන්නේ. එහෙනම් ඒක මුලින්ම අපි බලලා යමු. පොතේ න ළමයි මේ ටිකයි දීලා තියෙන්නේ. ඒ කියන්නේ මේ එක අකුරක් දීලා තියෙන්නේ. නමුත් දෙමළ හෝඩියේ තියෙන අකුරු වගේම හැම අකුරටම පේලිය අකුරු 13ක් තියෙනවා. ඒ කියන්නේ අපි දැන් කයන්න ගත්තොත් අල් කයන්නත් එක්ක කයන්න කායන්න කියන්න කියන්න කුයන්න කුයන්න කයන්න කයන්න කයි කොයන්න කොයන්න කව් කියලා 13ක් තියෙනවා වගේම මේ අකුරු වලටත් පේලියක් තියෙනවා. නමුත් මෙතන දීලා නැහැ. ඒක මම වෙනම වලට පෙන්නන්නම්. රයිට්. ඒ ගැන අපි මුලින්ම කතා කරලා ඊට පස්සේ ආයේ පොතේ විදියට පොතේ තියෙන පාඩමට යමු ළමයි. මේ තියෙන්නේ වඩමොழி எழுத்துக்கள். වඩමොழி எழுத்துக்கள் සංස්කෘත හෝඩියේ අකුරු. සංස්කෘත භාෂාවේ ඇති අපි දෙමළ භාෂාවට ගත්ත අකුරු. ඒ කියන්නේ සංස්කෘත භාෂාවේ තියෙන සියලුම අකුරු අරන් නැහැ. අපිට අවශ්‍ය වෙන අකුරු විතරයි අරන් තියෙන්නේ. හරි. මේ තියෙන ළමයි අර එහා පැත්ත බලපු අකුරු පහම මෙතන තියෙනවා. මේකට අල් හයන්න මේක අල් ෂයන්න ඒ සාමාන්‍ය මේ මෙතන තියෙන ඉස් එකටත් ඒ වගේම අර ගයනු සයන්න කියලා කියන ඒ ඉස් එකටත් මේකමයි පාවිච්චි කරන්නේ. මේ තියෙන තව අල් ෂයන්න ඒ කියන්නේ අර පයනු සයන්නට අදාළ අල් ෂයන්න මේක අල් ජයන්න මේ අකුර ශ්‍රී අකුර. හරි. එහෙනම් අර දැන් මේ හෝඩි අපි අර අපේ මේ පෙළ පොතේ කියන පොතේ තිබ්බ අර පාඩම් පොතේ තිබ්බ අකුරු පහ මෙතන තියෙනවා. ඒ වුණාට මේ අකුර හැර ශ්‍රී කියන අකුර හැර අනිත් සියලුම අකුරු වලට මොකද්ද පේලියක් තියෙනවා. අකුරු 13ක් තියෙන පේලියක් තියෙනවා. ඒක අපි කතා කරමු. මේ තියෙන ළමයි මේක අල් හයන්න මේ තියෙන හයන්න හායන්න හියන්න හීයන්න හුයන්න හූයන්න හෙයන්න හේයන්න හයි හොයන්න හෝයන්න හව්. ඒ කියන්නේ මේ තියෙන අකුරුත් එක්ක මෙතන 13ක් තියෙනවා. හහා හිහි හුහු හෙහෙ හයි හයි හොහෝ හව්. රයිට්. ඒ අනුව ඊළඟ එකට තියාගෙන යනවා ළමයි. ඔබට මම පොඩ්ඩක් වීඩියෝ ෂෝට් කරන්න ඕන හින්දා ඉක්මනට යනවා. ඔබට අවශ්‍ය නම් මේ වීඩියෝ නවත්තලා ලියා ගන්න පුළුවන්. ඊළඟ ළමයි මේ තියෙන අකුරෙන් යටතේ ඉන්නේ ඉස් අකුර මේක. ඉස් මං කලින් කියපු වගේම මේකට මෙතන එන ඒ අකුරු දෙකම පාවිච්චි වෙනවා. නමුත් මේ පේලියේ ඉඳලා අපි පාවිච්චි කරන්නේ එකම අකුර. කියන්නේ මේ උඩට වලට මේ දකින්න ලැබෙනවා. ඒ අකුර තමයි මේ අකුරට පාවිච්චි කරන්නේ. රයිට්. මේක ෂයන්න, ෂායන්න, ෂියන්න, ෂීයන්න, ෂුයන්න, ෂූයන්න, ෂයන්න, ෂේයන්න, ෂයි, සොයන්න, සෝයන්න, ෂව්. රයිට්. ඊළඟ ළමයි ඉස්සර කියපු එක මෙතන මේ අකුර මොකද පයනු අල්සා යන්න. ඒ වගේම මේකටත් පේලියක් තියෙනවා. රයිට්. මේක මොකද්ද? අර පයනු සයන්න, ෂායන්න, ෂියන්න, ෂීයන්න, ෂුයන්න, ෂූයන්න, ෂයන්න, ෂේයන්න, ෂයි, සොයන්න, සෝයන්න, සව්. රයිට්. එහෙනම් මේ අල් ජයන්න මොකද්ද? අල් ජයන්න මේක ජයන්න, ජායන්න, ජියන්න, ජීයන්න, ජුයන්න, ජූයන්න, ජයන්න, ජේයන්න, ජයි, ජොයන්න, ජෝයන්න, ජව්.
රයිට්. මෙච්චරයි ළමයි තියෙන්නේ. අනිත් එක අකුරු දැන් මේ පහයිනේ තිබ්බේ මේක හතරක් අපි කතා කරා. ඒ පස්වෙනි අකුර මොකද්ද? අර ශ්‍රී අකුර. ඒකට නම් පේලියක් නෑ. ශ්‍රී එක් තනි අකුරක්. ඒ හින්දා මේ දෙනුම තියාගෙනමයි අපි පාඩම් පොතේ තියෙන අනිත් වැඩ කරන්න යන්නේ. මේ පොඩ්ඩක් ඔළුවට දාගන්න. අවශ්‍යයි මේක ලියලා මතක තියාගන්නත් පුළුවන්. ඒක ලේසි. නැත්තම් වීඩියෝ නැවත නැවත බලලා ඒ වැඩ ටිකක් කරගෙන යන්නත් පුළුවන්. රයිට්. එහෙනම් ළමයි දැන් බලන්න මේ පොතේ තියෙන එක செயற்பாடு 6 செயற்பாடு 6 ක්‍රියාකාරකම 6 ஆசிரியரின் உதவியுடன் செவிமடுப்போம் வாசிப்போம் ආසිරියරින් උදවියුடன் செவிமடுப்போம் வாசிப்போம் ගුරු භවතාගේ ආසිරියරින් උදවියුடன் උදව් ඇතිව செவிமடுப்போம் සවන් දෙමු වාසිப்போம் කියවමු. රයිට්. මෙතන බලන්න ළමයි ඔබට පින්තූර කීපයක් දීලා ඒකටත් මේ වචන වාක්‍ය මෙතන දීලා තියෙන්නේ. මේ බලන්න මේ ඉන්න සරස්වති දේවියේ මෙතන වාක්‍ය දීලා තියෙනවා ඉවර් සරස්වති මේ සරස්වති කියලා දීලා තියෙන්නේ. එතකොට ළමයි මෙතන අර රතු පාටෙන් highlight වෙලා තියෙන එක තමයි අපි දැන් අලුතෙන් හඳුන්වා දීපු අර අකුරු ටික. පොඩ්ඩක් අවධානය යන්න. ඉවර් සරස්වති මේ සරස්වති. ඉදු ජම්බු මේ ජම්බු. ඉවර් හනුමාන් මේ හනුමාන්. ඒ කියන්නේ හනුමාන් දෙවියට කියන්නේ හනුමාන් කියලා. ඉවර් ශ්‍රී වික්‍රම රාජසිංහ. මොකද මෙයා ශ්‍රී වික්‍රම රාජසිංහ කියලා දීලා තියෙනවා. නමුත් ළමයි මෙතන බලන්නකෝ අර අලුතෙන් හඳුන්වා දීපු අකුර ඔක්කොම highlight වෙලා තියෙනවා නම් මේ අකුරත් highlight වෙන්න ඕනේ. දැන් මේක ජයන්නේ මේ highlight වෙලා නැහැ. මේකත් highlight වෙන්න ඕන. හරි. ඊළඟට බලන්න ළමයි ඉදු හිමාලයම් මේ හිමාලකම්. ඉවර් ලක්ෂ්මී මේ ලක්ෂ්මී දේවියටමයි ලක්ෂ්මී කියලා කියන්නේ. එහෙනම් ළමයි මේ ටිකක් ඔයාලා අර දැනගන්න ඕන හින්දා මේක දීලා තියෙන්නේ. බලා ගන්න ළමයි. එහෙනම් අපි ඊළඟට යමු. செயற்பாடு 7 ක්‍රියාකාරකම 7. செயற்பாடு 7 ක්‍රියාකාරකම 7. මෙතන බලන්නකො ළමයි ඔබට දීලා තියෙන එක படங்களுக்கு பொருத்தமான சொல்லை வாசிப்போம் இணைப்போம். படங்களுக்கு பொருத்தமான சொல்லை வாசிப்போம் ඉනෙයිපෝම්. පින්තූරවලට ගැලපෙන වචනේ කියවමු යා කරමු. ළමයි මෙතන දීලා තියෙන්නේ වදමලක් තියෙනවා. නමුත් මලට ආදර්ශ විදිහට මේක අරන් තියෙන්නේ. මල ඒ වගේ කවුද? සරස්වති දේවිය ඉන්නේ. ඒ වගේම ජනේලය, ශ්‍රී ලංකාව, ලක්ෂ්මී දේවිය, හිමාලකන්ත, ඒ වගේම ජම්බු ගෙඩියක් තියෙනවා නේද? රයිට්. එහෙනම් රයිට් බලන්නකො ළමයි පළවෙනි වචනේ මෙතන ජන්නල්. මොකද්ද? ජන්නල් කියන්නේ මොකද්ද කියලා ඔබ දන්නවා නේද? ජනේලය නේද? ජන්නල්. ලක්ෂ්මී. පුෂ්පම්. හිමාලයම්. ජම්බු. සරස්වති. ශ්‍රී ලංකා. ඒ අනුව ළමයි මේ ක්‍රියාකාරකම් ඔබට කරන්න පුළුවන්. එහෙම වලට ප්‍රශ්නයක් තියෙනවා නම් අපි කලින් කතා කරපු එතනින් ගිහිල්ලා බලලා හරියට යා කරන්න පුළුවන් ළමයි ඒ වල ටික කරගන්න. ඊළඟට ළමයි செயற்பாடு 8 ක්‍රියාකාරකම 8. செயற்பாடு 8 ක්‍රියාකාරකම 8. பின்வரும் இடைவெளிகளை நிரப்புவோம். පහත සඳහන් හිස්තන් පුරවමු. ළමයි මෙතනත් අර අර දැන් තාමත් අපි මොකද සංස්කෘත හෝඩියේ අකුරු වලින් තමයි මේ ක්‍රියාකාරකම යන්නේ. ඒ අනුවම වල කරන්න ඕන. මෙතන ඔබට දීලා තියෙනවා මලක්. හරිද? ඉදු අලහාන පුෂ්පම්. මොකද්ද? ඉදු අලහාන පුෂ්පම්. මේ ලස්සන මලක්. එන ළමයි මෙතන මිස් වෙලා තියෙන අකුර හරියට ලියන්න ඕන. පොඩ්ඩක් බලන්න මලට කියන මල පුෂ්පම් කියනකොට එන අකුර මොකද්ද කියලා බලලා ලියන්න. ඒ වගේ තියෙනවා ඉලංගයින් තලයිනගරම්. මෙතන ලංකාවේ අගනුවර කැපිටල් සිටි. මෙතන දීලා තියෙන්නේ ඉලංගයින් තලයිනගරම් යවර්තනපුරම් කියලා තියෙනවා. හිස්තනක් යවර්තනපුරම්.
සාමාන්‍ය අපි ශ්‍රී ජයවර්ධනපුර කියලා නේද කියන්නේ. එහෙනම් ඔබ මෙහෙම කරන්න මෙතන එක අකුරක් ලියනවා හින්දා ජයන්න විතර ලියලා ජයවර්ධනපුරම් කියලා දාන්න. ඊළඟ ළමයි ඉදු සින්න හිස්තනක් ඉන්නල් කියලා තියෙනවා. එතකොට මෙතන ජයන්න එනවා. එතකොට ඔබට මේ ශ්‍රී අකුර පාවිච්චි කරන්න ඕන නම් මෙතන අකුරු දෙකක් ලියන්න වෙනවා. ශ්‍රී ජයවර්ධනපුරම් කියලා. හරිද? රයිට්. ඊළඟ මෙතනත් ඒ වගේම ජන්නලට කියන වචන ජන්නල් කියලා මෙතන එන්න ඕන ජයන්න හරියට අර පැත්තේ තියෙන අකුර බලලම ලියන්න ළමයි. ඊළඟ ළමයි ඉන්ද අයිස් පළම් කියලා එන්න ඕන මෙතන ඉස් අකුර එන්න ඕන මොන ඉස් එන්න ඕන කියලා බලන්න. இந்த අයිස් පළම් සුවයානද මෙම අයිස් පළම් මොකද රසයි කියන එක තමයි මෙතන තියෙන්නේ. රයිට්. එහෙනම් මේ ක්‍රියාකාරකමත් ඔබට කරන්න පුළුවන්. ඔබ මෙතනින් පොඩ්ඩක් සූදානම් වෙලා ගියොත් ඉස්කෝලේදී ඒ වැඩ ටිකක් වලට පහසුවෙන් කරන්න පුළුවන්. පොඩ්ඩක් මේක බලලා යන්න. රයිට්. ඒ වගේම තවත් ඔයාලට ඒ අකුරු ටික හඳුන්වා දෙන්න ඒ මේ සංස්කෘත හෝඩි අකුරු පොඩ්ඩක් ඔබට පුරුදු කරන්න තව වැඩ ටිකක් දීලා තියෙනවා. ஆசிரியரின் உதவியுடன் இடப்பெயர்களை செவிமடுப்போம் வாசிப்போம். ආසිරියරින් ගුරු භවතාගේ උදවියුடன் උදව්වතිව இடப்பெயர்களை ඉඩම් කියලා කියන ළමයි ස්ථානයට පෙයර්ගල් කියන්නේ නම්. එතකොට இடப்பெயர்கள் කියන්නේ ස්ථාන නම් වලට සවන් දෙමු වාසිප්පෝම් කියවමු. හපුතලයි මොකද හපුතලයි හපුතලට කියන්නේ හපුතලයි. ජාවත්තයි ජාවත්තට කියන්නේ ජාවත්තයි. හටරන් හැටන් එකට කියන්නේ හටරන්. හෝමාගම හෝමාගම. ඊළඟ හම්බන් තෝට්ටයි හම්බන් තෝටට කියන්නේ හම්බන් තෝට්ටයි. ජායල ජායල. දෙහිවලයි ළමයි දෙහිවල දෙමළ භාෂාව මේ සම්බන්ධව අපි මේ channel එකම තියෙනවා ඔබ බලන්න පුළුවන්. විවිධ උච්චාරණ නැති අකුරු සම්බන්ධ වීඩියෝ එකක් දාලා තියෙනවා. මේ ළමයි තේයන්න උච්චාරණයෙන් පළවෙනි අකුර හින්දා මෙතන තේයන්න උච්චාරණ ගන්නෙ. දෙයන්න උච්චාරණ ගන්න අවස්ථාවක් තියෙනවා. දෙමළෙන් හරියට කියවනවා නම් තෙහිවලයි. තෙහිවලයි කියලා එන්න ඕන. දෙහිවලට කියන්නේ තෙහිවලයි. මෙතනත් කම්පහ කියලා එන්නේ කමන්න ගම්පහ. මොකද්ද? ගම්පහ. කටුකස් තෝටයි. මහරගම මහරගම. රයිට්. ඒ අනුව ළමයි ක්‍රියාකාරකමක් දීලා තියෙනවා. செயற்பாடு 10 ක්‍රියාකාரකම 10 வகுப்பு நண்பர்களின் பெயர்களையும் ஊர்களையும் கேட்டு அறிவோம். அவற்றில் ஷ ஷ ஹ ஜ ஸ்ரீ எழுத்துக்கள் வரும் பெயர்களை அட்டவணைப்படுத்துவோம். வகுப்பு நண்பர்களின் பந்தியே யாழ்வான்கே பெயர்களையும் நம் ஹ ஊர்களையும் கம் இதோட கமே நம கேட்டு அறிவோம் අහලා දෙනගනිමු. අවற்றிල් ඒ අතර ස ෂ හ ජ ශ්‍රී ඒ කියන්නේ අපි අර සංස්කෘත හෝඩියේ තියෙන අකුරු වලින් මොන හරි අකුරක් எழுத்துக்கள் අකුරු වரும் එන பெயர்களை நம் අටවණයිப்படுத்துவோம் නම් ටික වගුගත කරමු. right. මෙතන ළමයි අර ඉස්සර අපි කතා කරා මේ අකුරු මිදීලා තියෙන අකුරු 5 විතරක් නෙමෙයි මේ පේලියටම අදාළ අකුරු තියෙනවා නේද? ඒ අකුරු ටිකක් බලන්න. ඒ අකුරු වලින් මොන හරි අකුරක් ආවොත් ඒ අකුර අදාළ වෙනවා මෙතනට. ඒ නම අදාළ වෙනවා මෙතනට. ඒ නම් ටික දාන්න ඕනේ. ඒ වගේ මෙතන ගමේ නමත් ඒ වගේ තමයි. උදාහරණ වශයෙන් දැන් කියමුකෝ ශ්‍රීමාල්. ශ්‍රීමාල් නම් මේක අදාළයි. ශ්‍රී කියන අකුර තියෙනවා හින්දා ශ්‍රීමාල් මෙතන අදාළයි. එතකොට මෙතන ගමේ නම මොකද්ද? ජයපුර. ජයපුර අදාළ වෙනවා. සමහර විට දැන් ප්‍රශ්නයක් එන්න පුළුවන්. දැන් මේ යාළුවන්ගේ නමට ඒ අකුර අදාළ වෙනවා. නමුත් එයාගෙම හරි කියන්නේ ඇත්ත ගමට ඒ අකුර ආවේ නැත්නම් ප්‍රශ්නයක් එනවා. ඉඳලා හදලා ලියා ගන්න. අවම වශයෙන් නම් 10ක් වගේ ලියා ගන්න. ජනනී ඒ වගේම ජනනිගේ ගම පුලස්ති ගම. එතකොට ඉස් අකුරක් එනවා. ඒ වගේ ප්‍රධාන නගර විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් කියන්න පුළුවන් ගමක් වගේ හරි ලියා ගන්න. නමුත් අනිවාර්යයෙන්ම ඒ නමෙන් මේ අකුර එකක් හරි තියන්න ඕනේ. ඒ වගේ ගමේ නමත් ඒ වගේ තමයි. එහෙනම් හරියට බලලා 10ක් හරි 5ක් හරි අවම වශයෙන් 5ක් හරි ලියා ගන්නකෝ. හරි. එන ළමයි අපි ඊළඟ ක්‍රියාකාරකමට යමු. செயற்பாடு 11 ක්‍රියාකාරකම 11. படத்தை அவதானிப்போம் பந்தியை வாசிப்போம். படத்தை අවදානිප්පෝම් පන්තිயை வாசிப்போம். පින්තූරයට අවධානය යොමු කරමු. ඡේදය කියවමු.
right ළමයි මෙතන බලන්න මෙතන ගෑන් ළමයි දෙන්නෙක් කතා කරගෙන ඉන්නවා. බලමු මොකක්ද කියලා. ඉවර් එන් පුදිය නන්බි එකෙනෙක් අපිට හඳුන්වා දෙනවා. ඉවර් මේ එන් පුදිය නන්බි මේ හරි මෙයා හරි මගේ පුදිය නන්බි අලුත් මිතුරිය මේ මගේ අලුත් මිතුරිය. ඉවරින් පෙයර් ජනනි ඉවරින් ඉන් උච්චාරණ එකතු වෙනකොට ළමයි ගේ කියන්න තේරුම් වෙනවා. ඉවරින් මෙයාගේ පෙයර් නම ජනනී මෙයාගේ නම ජනනී. ඉවරින් ඌර් හටරන් ඉවරින් මෙයාගේ ඌර් ගම ஹட்ரன் ஹெட்டன் මෙයාගේ ගම හැටන්. இவருடைய பழைய பாடசாலை ஸ்ரீ சரஸ்வதி வித்தியாலயம் இவருடைய பழைய பாடசாலை ஸ்ரீ சரஸ்வதி வித்தியாலயம். තමයි ඉවරුடைய කියන එකත් මෙයාගේ පළය පරණ පාඩශාலை පාසල ශ්‍රී සරස්වதி வித்தியாலயம் කියන්නේ ශ්‍රී සරස්වதி විද්‍යාලය. ඉවருக்கு 12 වයது මෙයාට වයස අවුරුදු 12යි. இவரின் பொழுதுபோக்கு ஹொக்கி விளையாடுதல் இவரின் මෙයාගේ பொழுதுபோக்கு විනෝදාංශය ஹொக்கி விளையாடுதல் ஹொக்கி செல்லம் කිරීම. இவருக்கு ஐஸ் பழம் சாப்பிட விருப்பம் இவருக்கு ஐஸ் பழம் சாப்பிட விருப்பம். ළමයි ඉවරුකු කියන්නේ මෙයාට. නමුත් මෙතනදී මෙයාට කියන එක මෙයා කියන විදිහට අපි තේරුම ගන්නවා. මොකද්ද විරුප්පම් කියන වචන මේ වාක්‍යයේ තියෙනවා හින්දා ඒ පිළිබඳව ඔයාලා ඉදිරියේදී ඉගෙන ගන්නවා ළමයි. හරි. එතකොට ඉවருக்கு ஐஸ் பழம் சாப்பிட விருப்பம். මෙයා ஐஸ் பழம் කන්න කැමති. මෙයා ஐஸ் பழம் කන්න කැමති. right මේ සංවාදයේ බලලා ළමයි මේ හඳුන්වා දීම එකක් තිබ්බා නේද? මේක බලලා செயற்பாடு 12 ඔබ කරන්න ඕන. பந்தியை வாசிப்போம் இடைவெளிகளை நிரப்புவோம். பந்தியை ඡේදයේ කියවමු. பந்தியை வாசிப்போம் ඡේදයේ කියවමු. இடைவெளிகளை நிரப்புவோம் හිස්තන් පුරවමු. උඩ ඔබට දීලා තිබ්බ ඡේදයේ කියවා මේ හිස්තන් පුරවන්න ඕන ළමයි. right පළවෙනි එක ළමයි හිස්තනක් ජනනි. ඊළඟ හිස්තනක් ඌර් හටරන්. තුන්වෙනි එක ළමයි பழைய பாடசாலை ஸ்ரீ சரஸ்வதி வித்தியாலயம். හිස්තනක් பழைய பாடசாலை ஸ்ரீ சரஸ்வதி வித்தியாலயம். පරණ පාසල ශ්‍රී සරස්වதி විද්‍යාලය. හතරවෙනි එක ළමයි හිස්තනක් 12 වයது. 12 වයது. මොකද 12 වයது කියන්නේ? වයස අවුරුදු 12යි. හිස්තනක් பொழுதுபோக்கு ஹொக்கி விளையாடுதல். හිස්තනට ඉඩයිවලි කියලා කියන්නේ பொழுதுபோக்கு විනෝදාංශය ஹொக்கி விளையாடுதல் ஹொக்கி செல்லம் කිරීම. ඉඩයිවලි නැත්නම් හිස්තනක් ஐஸ் பழம் சாப்பிட விருப்பம். ஐஸ் பழம் කන්න කැමති. එතකොට ළමයි උඩ තියෙන අර ඡේදය බලලා මේක පුරවන්න තියෙන්නේ. පළවෙනි එක ගත්තොත් මේ ජනනි හිස්තනක් ජනනිනේ. එතකොට මොකක්ද දාන්න ඕන? පෙයර් ජනනි වචන දෙකක් දාන්නත් පුළුවන්. ඉවරින් පෙයර් ජනනි ඉවරින් පෙයර් ජනනි කියලා දාන්න ඕන. ඊළඟ ඌර් හටරන් ගම හැටන් කියලා තියෙනවා. එතකොට ඉවරින් ඌර් හටරන්. මෙතන ඉවරින් ආවන හරි. නැත්තම් මෙතන ළමයි ඔබට දාන්න පුළුවන් ඉවර් ජනනි කියලා. මේ ජනනි කියලා දාන්නත් පුළුවන්. එතකොට ඉවර් ජනනි මේ ජනනි නැත්තම් මෙයා ජනනි කියලා එනවා. එහෙම නැත්තම් ඉවරින් පෙයර් ජනනි මෙයාගේ නම ජනනි. ඒ වගේම මෙතන ඉවරින් ඌර් හටරන්. ඒ වගේම හිස්තනක් පළය පාඩශාலை ශ්‍රී සරස්වති විද්‍යාලය. පරණ පාසල ශ්‍රී සරස්වති විද්‍යාලය. මෙතන ළමයි අපිට පුළුවන් මෙයාගේ කියන එක ඕන වෙන්නේ. එහෙනම් ඉවරින් දාන්නත් පුළුවන් නැත්තම් ඉවරුடைய දාන්නත් පුළුවන්. ඒ වගේ මෙතනත් බලන්නකෝ මෙතන 12 වයது. මෙතන ඉවරුකු මෙයාට වයස අවුරුදු 12යි කියලා එන්න ඕන. ඊළඟ பொழுதுபோக்கு ஹொக்கி விளையாடு. එහෙනම් මෙතන ඉවරින් නැත්තම් ඉවරුடைய. අතන තියෙන එකම දාන්න ඕන කියලා නෑ. ඉවරින් කියන එකත් ඉවරුடைய කියන දෙකම මෙයාගේ කියන අදහස් තමයි එන්නේ. හින්දා ඕන එකක් පුළුවන්. இவரின் பொழுதுபோக்கு ஹொக்கி விளையாடுதல் නැත්තම් இவருடைய பொழுதுபோக்கு ஹொக்கி விளையாடுதல். ඒ වගේම මෙතන இவருக்கு ஐஸ் பழம் சாப்பிட விருப்பம். ඒ විදිහට මේක කරගන්න ළමයි.
ரைட். අපි ඊළඟ ක්‍රියාකාරකමට යමු. செயற்பாடு 13. செயற்பாடு 13 ක්‍රියාකාරකම 13. ක්‍රියාකාරකම 13. උදාහරණத்தை අවදානිப்போம். උදාහරණයට අවධානය යොමු කරමු. வாசிப்போம் කියවමු. ජනනිயை பற்றியும் ජනනි ගැනත් සිවාவை பற்றியும் සිවා ගැනත් எழுதுவோம் ලියමු. රයිට්. එන මොකද්ද උදාහරණයට අවධානය යොමු කරමු. කියවමු. ජනනි ගැනත් සිවා ගැනත් ලියමු. රයිට්. මෙතන ළමයි ඔබට උදාහරණ දීලා තියෙන මෙයාගේ තොරතුරු දීලා තියෙනවා. නමුත් මෙයා ජනනි නෙමෙයි ගීතා. මේ ඉන්න දෙන්නාගේ තමයි ඔබ ලියන්න ඕන. මේ සිවා මෙයා ජනනි. හරිද? රයිට්. මුලින්ම මේ උදාහරණේ බලලමයි ඒ දෙන්නගේ තොරතුරු තියලා ඔයා ලියන්න. මෙතන තොරතුරු දීලා තියෙනවා. ඒ කියන්නේ පෙයර් ගීතා. මෙයාගේ නම දීලා තියෙන නම ගීතා. ඌර් ගම යාழ்ப்பாணம். වයது 12. ඒ කියන්නේ වයස මෙතන වයது වයස 12 12යි. ඒක මේ තුනම තියලා මෙතන වාක්‍ය පහක් හදලා තියෙන ළමයි ඒ වාක්‍ය පහම අපි කියවලා මෙයාගේ තොරතුරු මොකක්ද කියලා දීලා තියෙන එක බලලා ඒ අපි වාක්‍ය පහක් හදන්න ඕනේ. ඒ වගේම මෙයාගේ මෙතන දීලා තියෙන තොරතුරු බලලා වාක්‍ය පහක් ලියන්න. හරි. මුලින්ම මේ උදාහරණ බලලා යමු. ඉවර් එන් නන්බි ඉවර් එන් නන්බි මේ මගේ මිතුරිය. ඉවරුடைய பெயர் கீதா. இவருடைய பெயர் கீதா. මෙයාගේ නම ගීතා. ඉවරින් பெயர் ගීතා. මෙයාගේ නම ගීතා. ළමයි මේ දෙකම එකම අදහස් වෙන වාක්‍ය, එකම තේරුම වෙන වාක්‍ය. නමුත් පොඩි වාක්‍ය උච්චාරණ වෙනසක් තියෙනවා හින්දා මේ දෙකම එකක් කියලා පෙන්වන්නමයි මේ වාක්‍ය දෙකම දීලා තියෙන්නේ. ඉවරුடைய කියන එකත් ඉවරින් කියන දෙකම එකයි කියන එක තමයි දීලා තියෙන්නේ. හරි. ඉවරුடைய ஊர் யாழ்ப்பாணம். මෙයාගේ ගම යාழ்ப்பாணம். මෙතන ළමයි ඉවරින් කියලා දාන්නත් පුළුවන්. ඉවරින් ஊர் யாழ்ப்பாணம் කියන්නත් පුළුවන්. මොකද මේ දෙකම එකම තේරුම තියෙන වචන දෙකක්. ඉවருக்கு 12 වයது. ඉවருக்கு 12 වයது. මෙයාට වයස අවුරුදු 12යි. රයිට්. ඒ විදියට ළමයි பெயர் සිවා ஊர் தெஹிவளை මම ඉතර කියපගේ මේක සිංහලෙන් දෙහිවල වුණාට දෙමළෙන් පළවෙනි අකුර හින්දා තේ යන උච්චාරණය ගන්න. ஊர் தெஹிவளை ගම දෙහිවල වයது 12 වයස 12. රයිට්. මේක තියලා අර වගේම මේ උදාහරණ බලලා ලියන්න තියෙනවා. බලන්නකො ඉවර් එන් නන්බි. එහෙනම් ඔයාලා මෙතන ලියන්න ඕන ඉවර් එන් නන්බි ද නෑ නේද? අවධානය ඉන්න ඕන මේකම ලියන්න බෑ. මොකද්ද මේ ගෑන් ළමයිකින්දා මිතුරිය. මෙයා මිතුරානේ. එහෙනම් ඉවර් එන් නන්බන් කියලා පළවෙනි වාක්‍යය ලියුවා. ඊළඟ ඉවරුடைய பெயர் ගීතානේ මෙතන තියෙන්නේ. ඒකම ලියන්න ඉවරුடைய பெயர் සිවා. එයාගේ නම දීලා තියෙනවනේ සිවා. ඒ වගේම ඉවරින් பெயர் ඒකත් මෙතන ලියලා ඉවරින් பெயர் සිවා. ඊළඟ ඉවරුடைய ஊர் අතන ගීතාගේ ගම යාழ்ப்பாணம் මෙයාගේ තෙහිවලනේ. එහෙනම් තෙහිවලයි කියලා ලියන්න. ඊළඟ ඉවරුக்கு 12 වයது. අර අවසාන වාක්‍යෙම ලියවන හරි. මෙයාටත් වයස අවුරුදු 12යිනේ. රයිට්. ඒ වගේම ළමයි මෙතන ජනනිගේ තොරතුරු දීලා තියෙන්නේ. பெயர் ජනනි නම ජනනි. ஊர் හටන් ගම හැටන්. වයது 12 වයස 12යි. රයිට්. එහෙනම් මේකත් තියලා අර විදියටම ලියන්න ඕන. මොකද්ද මෙයා ගෑන් ළමයෙක්ින්දා මොකද්ද? ඉවර් එන් නන්බි. ඉවර් එන් නන්බி. இவரின் பெயர் නැත්නම් இவருடைய பெயர் ජනනි. ඉවරුடைய பெயர் ජනනි. අර උදාහරණ බලලම ලියන්න පුළුවන්. ඊළඟට ඉවරින් பெயர் ජනනි. නැවතත් ඒ වාක්‍ය ලියනවා අපි. ඉවරින් பெயர் ජනනි. මෙයාගේ නම ජනනි කියලා. ඊට පස්සේ ඉවරුடைய ஊர் හටරන්. ඒ වගේම පුළුවන් ඔයාලට කොහමද ඉවරින් ஊர் හටරන් කියලා දාන්න. හරිද? ඊළඟ ඉවருக்கு 12 වයது. ඉවருக்கு 12 වයது. මෙයාට වයස අවුරුදු 12යි කියලා ලිවන හරි ළමයි. එහෙනම් මේ ක්‍රියාකාරකමත් ඉවරයි. එහෙනම් අපි ඊළඟට යමු. செயற்பாடு 14 ක්‍රියාකාරකම 14. செயற்பாடு 14 ක්‍රියාකාරකම 14. நண்பருடன் இணைவோம். யாළුවත් එක්ක එකතු වෙමු. நண்பனை அல்லது நண்பியை. ඒ කියන්නේ මිතුරා හෝ මිතුරිය පත්‍රි ගැන
சொல்லுவோம் பற்றி சொல்லுவோம். எழுதுவோம். ඒ කියන්නේ நண்பருடன் இணைவோம். යාළුවා සමග එකතු වෙමු. නන්බனை මිතුරා හෝ මිතුරියගෙන කියමු. எழுதுவோம் ලියමු. right. ඒ ක්‍රියාකාරකම නිකන් ඔබට දීලා අපි ඊළඟ ඒ ටිකක් ඔයාලා කතා කරන්න ඕන ළමයි. ඒ ක්‍රියාකාරකම ඔබ කරන්න ඕන. ඔබ යාළුවාගෙන කතා කරන්න ඕන. දෙන්නෙක් එකතු වෙලා ඔය පන්තියේදී කරන්න. දෙන්නෙක් එකතු වෙලා ඔය අරයාගෙන කියන්න අනිත් එක්කෙනා මේ ඔයාගෙන කියනවා. ඒ විදිහට ඔයාලා ඒ කතා කරලා පුරුදු වෙන ළමයි. දැන් අපි යන්නේ ක්‍රියාකාරකම 15ට. செயற்பாடு 15 ක්‍රියාකාරකම 15. பெற்றோரை அறிமுகம் செய்வோம். பெற்றோரை அறிமுகம் செய்வோம். பெற்றோர் කියන ළමයි දෙමෝපියන්ට அறிமுகம் செய்வோம் හඳුන්වා දෙමු. දෙමෝපියන් හඳුන්වා දෙමු. right. බලන්න ළමයි මෙතන තොරතුරු ටිකක් තියෙනවා. ඒ වගේම කරුණු ටිකක් තියෙන මෙතන. මේ අම්මගේ තොරතුරු ලියන්න ඕන, තාත්තගේ තොරතුරු මේක ලියන්න ඕන. right. පෙයර් නම. මෙතන අම්මගේ නම. දැන් උදාහරණ වශයෙන් දැන් මේ ඔයාලගේ සම්පූර්ණ නම ලියන්න ඕන. කෙටි නමක් ලියවන හරි. කුමාරී උදාහරණ මම ගත්තා කුමාරී. හරිද? ඒ වගේම තාත්තගේ නම වසන්ත කොමාරි ඔයාලා ලියන්න ඕන. නමුත් දෙමළ ලියන්න ඕන. දැන් ඔයාලා 7 වසරේ ඉඳලා ඔබට අකුරු පුළුවන්. අකුරු ප්‍රශ්නයක් තියෙන ළමයි ඉන්නවන ළමයි මේ language SNT YouTube channel එක මම අකුරු මුලින් ඉඳලා උගන්වලා තියෙන්නේ. ඒකත් ගිහිල්ලා බලන්න ඉන්න පුළුවන් ළමයි. right එහෙනම් ඊළඟ ඌර් ගම. එතකොට අම්මාගේ ගම තාත්තගේ ගම. අම්මාගේ ගම තාත්තගේ ගම. වයස. මෙතන ඉලක්කමින් දාන්න ළමයි. මොකද තාම අපි ඉලක්කම් 6 වසරේ 10 වෙනකම් විතරයි අපි ඉගෙන ගත්තේ. මේ අවුරුදු නම් තියෙනවා 89 වෙනකම්. නමුත් තාම ඉගෙන ගත්තේ නෑ. ඒක 3 වෙනි පාඩම තියෙනවා හින්දා ඔයාලා ඉලක්කම දාගන්න. මෙතන අම්මගේ වයස තාත්තගේ වයස. பொழுதுபோக்கு විනෝදාංශය. එතන අම්මගේ විනෝදාංශය තාත්තගේ විනෝදාංශය ලියන්න ඕන. විනෝදාංශ කිව්වම ඔබ දන්නවා සිංහලෙන්. ඔයාලා හොයලා කොහොම හරි ලියන්න ළමයි. මුද්දර එකතු කිරීම, පත්තර කියවීම එහෙම තියෙනව නේද ළමයි? ඒ පොඩ්ඩක් වෙනවා ඔයාලගේ පන්තියේ ගුරු බවතත් එක කියලා දෙනවා. பொழுதுபோக்கு முத்திரை சேகரித்தல், பத்திரிகை வாசித்தல், ආඩුදල් ඒ වගේ ඔයා කැමති එක ලියා ගන්න. විරුපමාන උණව් කැමැතිම ආහාරය. විරුපමාන උණව් කැමැතිම ආහාරය. ඔයාලා 6 වසරේදී ඉගෙන ගත්තා. අර තයි පොංගල් කියන පාඩම තිබ්බ නේද? කෑම වර්ග ගොඩක් තිබ්බා. ඔයාලා කැමති එක දාගන්න. බත් නම් සෝරු, පිට්ටු ඒ වගේ ගොඩක් ලියන්න පුළුවන්. ඒ වගේම තාත්තගේ කැමැතිම ආහාරය කන එක ලියන්න ළමයි. බොන එක නෙමෙයි සාමාන්‍යයෙන් දැන් මොකක් හරි ජූස් වර්ග එහෙම කියන්නේ නැතුව මොනවා හරි කන ඉඩ්ලි, තෝසයි, වඩයි එහෙම තියෙනව නේද? කැමති එක ලියා ගන්න ළමයි. right එහෙනම් අපි දැන් යන ළමයි මේ පාඩම අවසාන ක්‍රියාකාරකමට செயற்பாடு 16 ක්‍රියාකාරකම 16 විරුපමාන උරවිනரை வரைவோம். කැමැතිම ඥාති කෙනෙක් අඳිමු. ඇඳලා ගන්න ඕන. ඒ කියන්නේ අම්මා තාත්තා අක්කා කොමාරි. அவரை பற்றி 5 වසනங்கள் எழுதுவோம். அவரை பற்றி ඔහු ගැන නැත්නම් ඇය ගැන වාක්‍ය 5ක් ලියමු. right. මෙතන ඇඳ ගන්න ඕන ළමයි ඔයාලා කැමති නම් අඳින්න නැත්නම් නිකන් සිංහලෙන් අම්මා නැත්නම් තාත්තට ලිව්වොත් කමන්නේ. මෙතන වාක්‍ය 5ක් ලියන්න ඕන. වාක්‍ය 5ක් කොහොමද ලියන්නේ? දැන් මම අම්මා ගැන මෙතන ලියලා පෙන්නන්නම්. ඔබ කැමති විදිහට බලන්න. අම්මා ගැන ලියමු. කොහොමද ලියන්නේ? ඉවර් එන් අම්මා පළවෙනි වාක්‍යය ආවා. ඉවර් එන් අම්මා. ඒ කියන්නේ ළමයි ඔබට පුළුවන් මේ මෙතන කරපු මේක තියලාම වාක්‍ය 5ක් ලියන්න පුළුවන්. ඒක තියලා ලිව්වොත් තමයි හොඳයි නේද? අම්මගේ නම, අම්මගේ ගම, අම්මගේ වයස, අම්මගේ විනෝදාංශය, අම්මගේ කැමැතිම ආහාරය. තාත්තගේත් ඒ වගේ. එහෙනම් අපිට ලේසි කොහමද? මගේ අම්මගේ නම එනදු අම්මාවින් பெயர். ඕනනම් එන් අම්මාවින් பெயர். කියලා නම ලියන්න ඕන. කුමාරි. මම දාන්නම් එන් අම්මාවින් பெயர் කුමාරි. හරිද? ඊළඟ අපි දාමු එනදු අම්මාවින් ඌර් කණ්ඩි. මගේ අම්මගේ ගම නුවර. ඊළඟ එනදු අම්මාවින් වයද. මගේ අම්මගේ වයස ඉලක්කමෙන් දාන්න ළමයි 35යි. ඒ කියන්නේ 35. ඊළඟ එනදු අම්මාවින් பொழுதுபோக்கு
පුරුක්කු පත්තිරිගை වාසිත්තල් මගේ අම්මගේ විනෝදාංශය පත්තර කියවීම. ඊළඟ එනදු අම්මාවින් විරුපමාන උණவு ඉට්ලි මගේ අම්මගේ කැමැතිම ආහාරය ඉට්ලි කෑම ඉට්ලි. හරි. එහෙනම් මේ මෙන්න මේ විදිහට වාක්‍ය පහක් ලියා ගන්න පුළුවන්. ඔබට පුළුවන් නම් වෙන විදිහට ලියන්න පුළුවන් ළමයි උත්සාහ කරන්න. ඔබ උත්සාහ කරලා ලියන එක තමයි හොඳයි ළමයි. සාමාන්‍යයෙන් නිතරම අපි කියවලා ඒ වගේ කතා කරලා පුරුදු වුණොත් විතරක් භාෂාව හොඳටම ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ ළමයි. හරි ළමයි එහෙනම් මෙතනින් මේ පාඩම් අවසන් වෙනවා. ඒ වගේම මෙතන පොඩි වැඩක් තියෙනවා ළමයි. මේ පිළිබඳව මම මෙතන වැඩියෙන් කතා කරන්න යන්නේ නැහැ. මොකද මේ සම්බන්ධව. ඒ කියන්නේ මෙතන තියෙන්නේ අර සෙවි මඩුප්පෝම් සවන් දෙමු උච්චරිපෝම් උච්චාරණය කර. ඒ කියන්නේ ළමයි මේ මොකද්ද කියලා බැලුවොත් ළමයි මේ කයන්න කියන අකුරට කයන්න, ගයන්න, හයන්න කියන උච්චාරණ තියෙනවා කියලා තමයි ඔබට දීලා තියෙන්නේ. මේ පිළිබඳව මම අර මේක විතරක් නෙවෙයි, ඒ වගේ අකුරු 6ක් තියෙනවා ළමයි. 6ක් තියෙනවා ළමයි. ඒ 6ෙන්ම මම එකවරක් කතා කරලා තියෙනවා විවිධ උච්චාරණ ඇති අකුරු පේලිය කියලා. ඒ ලින්ක් එක මම මෙතන දෙන්නම්. ඔබ ඒකත් ගිහිලා බලලා ඉන්න ළමයි. එහෙනම් මෙතනින් අපි මේ පාඩම අවසන් කරමු. ඊළඟ පාඩමක අපි හමු වෙමු. එතකන් ආයිබෝවන් වණක්කම්.